අම්පාර මහරෝහලේ බෞද්ධ චිකිත්සකවරියක වූ 34 හැවිරිදි ශාම්‍යා දර්ශනය නැමැති තරුණියගේ මනසිරුර සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට තොරතුරු රසක් අනාවරණය වී තිබෙනවා. මූලික පරීක්ෂණවලට අනුව ඇය සිය මුදුකාංග ඉංජිනේරු පෙම්වතා සමග කැනඩාවට යාමේ අපේක්ෂාවෙන් රුපියල් කෝටි 1.5 මුදලක් ණයටගෙන ඔහුට ලබා දී ඇති අතර විදේශගත වීමට නොහැකිවීම සහ ණය හිමියන්ගේ බලපෑම් හේතුවෙන් ඇය දැඩි මානසික පීඩනයකට ලක්ව සිට තිබෙනවා. මෙම පීඩනය නිසා ඇය නුවරඑළිය මහල් නිවාසයක තනිවම රැඳී සිට ඇති අතර තමන් දින 3ක් ආහාරගෙන නොමැති බව සිය සොහොයුරාටත් දැඩි මානසික පීඩනයකින් පසුවන බව අම්පාර රෝහලේ මානසික වෛද්‍යවරයෙකුට දුරකථනයෙන් පවසා තිබුණා. ඉකුද්දා 16 වනදා ඇගේ දුරකථනය ක්‍රියාවිරහිත වීම නිසා සොහොයුරා පොලිසියට පැමිණිලි කර ඇති අතර පොලිසිය එම නිවසේ CCTV දර්ශන පරීක්ෂා කිරීමේදී හෙළි වී ඇත්තේ එදින රාත්‍රී 9:50ට පමණ ඒ පැමිණි පෙම්වතා රාත්‍රී 10:30ට පමණ සිහිසුන්ව සිටි තරුණියව ඔසවාගෙන පිටව යන ආකාරයයි. ඔහු විසින් මනසිරුර මෝටර රථය තුළ දමා පලා ගොස් ඇති බව සැක කරන අතර පොලිසිය මේ වන විටත් වැඩිදුර විමර්ශන සිදු කරනවා.